අපි හැමෝම කැමති සාර්ථක වෙන්න. අපි හැමෝම ඒ සඳහා සැලසුම් හදනවා. අපි සැලසුම් හදලා ඒවා ක්‍රියාත්මක කරනවා. අපි මහන්සි වෙනවා, ගොඩක් කැපවීමෙන් වැඩ කරනවා. නමුත් සමහර වෙලාවට අපි ජීවිතේ කොයිතරම් දේවල් ලබා ගත්තත් අපිට දැනෙනවා අපි පරාජිතයෝ වගේ. ඒ කියන්නේ අපි ළඟා කරගත්තේ නෑ මොකද. එහෙම නැත්නම් අපි අසාර්ථකයි කියලා දැනෙන්න පුළුවන්. ඇත්තටම මෙහෙම දැනෙන්නේ අපි මුකුත් කරලා නැතුව නෙමෙයි. අපි කරන්න ඕන දේවල් සමහර විට කරලා සමහර විට කරන්න ඕන ප්‍රමාණයටත් වැඩියෙන් කරලා. මේකට සමහර විට බලපාන ප්‍රධානම හේතුව තමයි අපි සාර්ථකත්වයේ මනින විදිහ. එහෙම නැත්නම් අපි සාර්ථකත්වය කියලා දකින්නේ මොකක්ද කියන එක. අපි හරියට තේරුම් අරගෙන නැති වෙනවා. මම මේ දවස්වල මේ පොත කියවනවා. මේ පොතෙන් කියවද්දී මම තේරුම් ගත්ත දේවල් කීපයක්. එහෙම නැත්නම් මේ පොතෙන් මම ඉගෙනගත්තු දේවල් කීපයක් තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. අපි ජීවිතයේ සාර්ථකයිද අසාර්ථකයිද කියන එක මනින විදිය ගැන කතා කරද්දී මේ පොතේ චරිත දෙකක් ගැන කතා කරනවා. මේ චරිත දෙක තමා මම අද මේ වීඩියෝ එකේ කතා කරන්නේ. මේ දෙක සම්බන්ධයෙන් සහ මේ දෙක කොහොමද මේ දෙන්නගේ කතන්දර දෙක කොහොමද අපි අපේ ජීවිතවලට අදාළ කරගන්න පුළුවන් කියන එක. පළවෙනි කෙනා තමයි දේව් මස්ටෑන්. මෙයා ඇවිල්ලා 1983 ඇමරිකාවේ මෙටලික් කියලා ඉතාමත් ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයෙක්. දැන් මේ මම කතා කරන වෙලාව 1983 මේ සංගීත කණ්ඩායම ප්‍රසිද්ධ නැහැ. ඒ කාලේ මෙයාට වයස 20යි. මෙයා තමයි ඒ බෑන්ඩ් එකේ හිටපු ගිටාර් වාදකයා. එක දවසක් හදිස්සියේ මෙයාට කතා කරලා ඒ බෑන්ඩ් එකේ කළමනාකරුවා කියනවා ඔයා බෑන්ඩ් එකෙන් අයින් කරලා තියෙනවා. ඔයාට මේ බෑන්ඩ් එකේ වැඩ කරන්න බෑ. ඔයාගෙන්ද ගිහිල්ලා වෙන මොනවා හරි දෙයක් හොයාගන්න. මේක තමයි ඔයාගේ බස් එකේ යන්න ටිකට් එක. මේ අවුරුදු 20 පොඩි තරුණ කෙනෙක්. ඉතින් එයා වයින් කරනවා කිසිම හේතුවක් කතා කරන්නේ නැහැ. ඇයි මේක කරේ? මොකුත් කියන්නේ නැහැ. ඔහුට යන්න කියලා කියනවා. උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව දේව බස් එකේ නැගලා එයා යන්න යනවා. එයා යන අතරතුරදී කල්පනා කරනවා ඇයි මෙහෙම වුනේ? මොකද්ද මම කරපු වැරද්ද? අඩුම ගානේ එයාට කිව්වේ නැහැ මොකද්ද එයා කරපු වැරද්ද කියලා. එහෙම අයින් කරේ. ඔහු හිතනවා මොකද කරන්නේ? මම දැන් මොනවද ඉස්සරහට කරන්නේ? මම මොකුත්ම දැන් රැකියාවක් නැති කෙනෙක් බෑන්ඩ් එකෙන් අයින් කරලා මේ අවස්ථාව වෙද්දී මේ බෑන්ඩ් එකට ඒගොල්ලන්ගේ පළවෙනි රෙකෝඩ් ලේබල් එකේ කොන්ට්‍රැක්ට් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ බෑන්ඩ් එක අර පුංචි තත්වයේ ඉඳලා ඊටාම හොඳ තත්වයකට යන්න පළවෙනි අදියර විදිහට සාමාන්‍යයෙන් කරන්නේ හොඳ රෙකෝඩ් ලේබල් එකක් එක්ක කොන්ට්‍රැක්ට් එකක් සයින් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ ඇල්බම් එකක් රෙකෝඩ් කරනවා. ඊට පස්සේ ඒවා බෙදා හරිනවා මේ වගේ. ඒක තමයි ඒකේ බිස්නස් එක. ඉතින් මේ පළවෙනි රෙකෝඩ් කොන්ට්‍රැක්ට් එක සයින් කරපු ගමන්ම තමයි දේව අයින් කරන්නේ. දැන් මේ සිදුවීමත් එක්ක ඔහු ඊටාම තරහෙන් ඉන්නේ. හැබැයි හොඳ දේ කියන්නේ ගොඩක් අය වගේ මේ වගේ දෙයක් වුණාම සමහර වෙලාවට අපි මොකද කරන්නේ? අපි ඕනරෙඩි හිත ඉන්නවා, දුක් වෙවි ඉන්නවා, කල්පනා කර ඉන්නවා. අපි මොකුත් කරන්නේ නැහැ. දේව මොකද කරන්නේ? එයා හිතනවා මම දැන් අයින් කරා. දැන් කරන්න දෙයක් නැහැ. මම හදනවා බෑන්ඩ් එකක්. ඒ බෑන්ඩ් එක මේ මාව අයින් කරපු බෑන්ඩ් එකට වැඩිය ජනප්‍රිය වෙන ඊටත් එහයින් සාර්ථක වෙන බෑන්ඩ් එකක් මම හදනවා. එහෙම හදලා කවදා හරි සාර්ථක වෙච්ච දවසකට අර මාව අයින් කරපු කට්ටිය ඒ බෑන්ඩ් එකේ කට්ටිය මම මේ සංගීත කණ්ඩායම හොඳට අනිත් රටවල් වලට ගිහිල්ලා ජාත්‍යන්තර රටවල් වලට ගිහිල්ලා අපි ප්‍රසිද්ධියේ ඒවා සංදර්ශන කරනකොට අපි මේ කරන දේවල් බලලා දුක් වෙන තරමට අපරාධි මම මේ කෙනාව අයින් කරේ අපරාධි අපි මෙයාව මේ බෑන්ඩ් එකෙන් අයින් කරේ කියලා හිතන තරමට සාර්ථක වෙනවා කියලා ඔහු ප්ලෑන් එකක් හදාගන්නවා. ඒක ප්ලෑන් එකක් විතර නෙමෙයි ඔහු ඒක ක්‍රියාත්මක කරනවා. ඊළඟ අවුරුදු කිහිපය තුලදී ඔහු ඊටාම දක්ෂ වාදකයන් එහෙම නැත්නම් ඒ සංගීත කණ්ඩායමට අවශ්‍ය ඒ කට්ටියව සම්බන්ධ කරගෙන ඊටාම කැපවීමෙන් පුහුණු කිරීම කරලා අවුරුදු කිහිපයක් ඇතුළත ඒගොල්ලොත් එනවා තත්යකට රෙකෝඩ් ලේබල් එකක් එක්ක කොන්ට්‍රැක්ට් එකක් සයින් කරනවා. මේගොල්ලෝ මේ රෙකෝඩ් ලේබල් එකත් එක්ක කොන්ට්‍රැක්ට් එක සයින් කරලා ඊළඟ අවුරුදු කිහිපය ඇතුළත ඊටාම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් බවට පත් වෙනවා. මේගොල්ලන්ගේ බෑන්ඩ් එකේ නම තමයි මෙගාඩෙත්. මෙගාඩෙත් බෑන්ඩ් එක දේව බලාපොරොත්තු වෙච්ච විදිහටම ලෝකෙ පුරා සංචාරය කරලා ඉතාම ජනප්‍රිය ඇල්බම්ස් කරලා ඒ ඇල්බම්ස් විකුණලා ඉතාම ජනප්‍රිය තත්ත්වයකට පත් වෙනවා. කොයිතරම් ජනප්‍රියද කියලා කියනවා නම් ඒගොල්ලන්ගේ බෑන්ඩ් එක මිලියන 25ක් විතර වගේ ඒගොල්ලන්ගේ ඇල්බම්ස් අලෙවි කරලා තියෙනවා ඔය කාල සීමාව ඇතුළත. Here we go. මේ තරම් ජනප්‍රිය වෙලා ලෝකේ පුරා සංචාරය කරලා ප්‍රසංග පවත්වලා මිලියන ගණන් වලින් ඒගොල්ලන්ගේ ඇල්බම් විකුණලා මිලියන ගණන් වලින් ආදායම උපයලා දේව් කියනවා එයාගේ එක්තරා ඉන්ටර්විව් එකකදී මේ පොතේ සඳහන් වෙන විදිහට ඔහු ජීවිතයේ ගොඩක් අවස්ථාවන් වලදී ඔහුව පරාජිතයෙක් විදිහට සැලකනවා කියලා. එහෙම නැත්නම් ඔහු සාර්ථකයි කියලා ඔහු
විශ්වාස කරන්නේ නැහැ ගොඩක් අවස්ථාවන් වලදී කියලා. ඇයි එහෙම වුනේ? මෙන්න මේක තමයි ලොකුම ප්‍රශ්නේ. හේතුව තමයි ඔහු හිතන්නේ ඔහු තාමත් ඔහුව අයින් කරපු බෑන්ඩ් එකට පිටිපස්සෙන් ඉන්නේ කියලා. ඔහුව අයින් කරපු බෑන්ඩ් එක එහෙම නැත්නම් මෙටලික් කියන බෑන්ඩ් එක සලකන්නේ ඒ සංගීත ශාස්ත්‍රයේ ලෝකයෙන්ම අංක 1 කියලා. ඒ කියන්නේ ඒකට කියන්නේ හෙවි මෙටල් බෑන්ඩ්ස් කියලා. ඒ බෑන්ඩ් කැටගරි එකේ ලෝකෙන්ම අංක 1 කියලා සලකන්නේ මෙටලික්. ඒගොල්ලෝ ඒ තරමට ඇවිල්ලා තිබුණා. අනිත් දේ තමයි ඔවුන්ගේ ඇල්බම් ඔවුන් මිලියන 180ක් විකුණලා තිබුණා. නමුත් දේව්ගේ බෑන්ඩ් එක ඒ කියන්නේ මෙගාඩෙත් මිලියන 25යි ඇල්බම් සලවි කරලා තියෙන්නේ. සහ ඔවුන් ඉන්නේ තාමත් මෙටලික් කියන බෑන්ඩ් එකට පිටිපස්සෙන්. ඉතින් මේ සංසන්දනය නිසා ඔහු කොයිතරම් දුරට සාර්ථක වෙලා හිටියද? ඔහු සලකන්නේ නැහැලු ඔහුව සාර්ථක පුද්ගලයෙක් කියලා සමහර අවස්ථාවන් වලදී. මේ සාර්ථකත්වය කොයිතරම්ද කියලා කියනවා නම් සාමාන්‍ය පුද්ගලයෙකුට හිතා ගන්න බැරි තරමේ සාර්ථකත්වයක්. ඒගොල්ලන්ගේ මියුසිකල් ෂෝස් වල තාම විශාල ප්‍රමාණයක් රසික රසිකාවෝ ඇවිල්ලා බලනවා. මිලියන ගණක් කොපි සලවි කරලා මිලියන ගණන් ආදායම උපයලා. නමුත් ඔහු තවමත් හිතනවා ඔහු සාර්ථක නැහැ. ඔහු තාම පරාජිතයෙක් කියලා. මොකද ඔහුගේ සාර්ථකත්වයේ මැනීමේ මිනුම් දණ්ඩ ඔහුව අයින් කරපු බෑන්ඩ් එකට උඩින් ඉන්න තත්ත්වයට ගියේ නැත්තම් ඔහු අසාර්ථකයි. ඒ මෙෂර්මන්ට් එකෙන් තමයි ඒ මිනුම් දණ්ඩෙන් තමයි ඔහු සාර්ථකත්වයේ මනින්නේ. ඉතින් ඒ නිසා ඔහුව සාර්ථක පුද්ගලයෙක් විදියට දකින්නේ නැහැ කියලා ඔහුම කියලා තියෙනවා. මෙතනින් අපිට ඉගෙන ගන්න තියෙන දේ තමයි අපි සාර්ථකත්වයේ මනින විදිය සංසන්දනය කිරීමෙන් නම් ගොඩක් දුරට අපි සාර්ථකයි වුණත් අපි සාර්ථක නැති විදියට දැනෙන්න පුළුවන්. මොකද සංසන්දනය කිරීම කියන දේ ඉවර වෙන දෙයක් නෙමෙයි. අපිට ඕන තරම් සංසන්දනය කරන්න දේවල් තියෙනවා. නමුත් මේ පොතේම කියන දෙයක් තමයි සංසන්දනය කිරීම කියන එක මිනිස්යන්ගේ සාමාන්‍යයෙන් ඒක හැටියක්. ඒ කියන්නේ අපිව හැදිලා තියෙන විදියක් තමයි අපි සංසන්දනය කරන්නේ. අපි අනිත් අය කරන දේවල් බලලා අපිත් ඒ දේ කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් අපි කොපි කරනවා. මේක තමයි සංසන්දනයේ මුල්ම අවධිය. අපි පටන් ගන්න එහෙම. අපි සංසන්දනය කිරීම කියන එක අපි සාමාන්‍යයෙන් අපි නිකන් අපි හිතමුකෝ අපි ඥාන වලින්ම තියෙන දෙයක් කියලා. ඒකට මොකද්ද විසඳුම? විසඳුම තමයි අපි සංසන්දනය කරන්නේ මොනවද කියන එක අපිට වෙනස් කරන්න පුළුවන්. අපි හිතමු මේ කතාවේ දේව් එයාගේ පරණ මියුසික් බෑන්ඩ් එකත් එක්ක සංසන්දනය කිරීම වෙනුවට ඔහු හිතුවා නම් එහෙම මම මගේ අතීතයේ හිටියේ මේ තත්ත්වෙන්. නමුත් මම දැන් අද වර්තමානයේ බැලුවොත් එහෙම මගේ බෑන්ඩ් එක ලෝකයේ පුරා ප්‍රසිද්ධයි. අපි මිලියන ගාණක් ආදායම් උපයලා තියෙනවා. මිලියන ගාණක් ඇල්බම්ස් විකුණලා තියෙනවා. අපි මිලියන ගාණක් ප්‍රසංග බලන්න ආපු රසික රසිකාවියන්ට අවශ්‍ය කරන තෘප්තිය දීලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔහු හිතුවා නම් එහෙම ඔහු සාර්ථකත්වයේ හිණි පෙත්තරම ගිහිලා ඔහුට දැනෙන්න පුළුවන්. නමුත් ඔහු මේ සාර්ථකත්වයේ මනින විදිය වැරද්දගත්ත නිසා ඔහුට බැරි වුණා ඔහු සාර්ථක පුද්ගලයෙක් විදියට දකින්න. මේ පොතේ ඊළඟට කියනවා පීට් බෙස්ට් කියලා කෙනෙක් ගැන. අපි පීට් කියලා කියමුකෝ 1962 දී මෙයා බීට්ල්ස් කියලා සංගීත කණ්ඩායමක ඩ්‍රම්ස් වාදකයා. මෙයාත් අර වගේම සිද්ධියකට මුහුණ දෙනවා. මොහු මේ බෑන්ඩ් එකේ හිටපු ආකර්ශනීයම පුද්ගලයා කියලා තමයි ගොඩක් අය කියන්නේ. මෙතනත් මොකක් හෝ හේතුවකට මේ බෑන්ඩ් එකේ අනිත් අය තීරණය කරනවා පීට් බෑන්ඩ් එකෙන් අයින් වෙන්න ඕන කියලා. මේ බෑන්ඩ් එකේ කළමනාකාරීත්වය කොච්චර කැමැති වුණත් පීට්ව තියාගන්න මේගොල්ලන්ට සිද්ධ වෙනවා පීට්ව අයින් කරන්න. මොකද කණ්ඩායමේ අනිත් අය කියනවා අයින් කරන්න අනිවාර්යෙන් එයාව අයින් කරන්න අවශ්‍යයි කියලා. ඔහුටත් ඒ කළමනාකාරීත්වයෙන් කියනවා අපිට සමා වෙන්න ඔයාව අයින් කරන්න වෙනවා. මොකද කණ්ඩායමේ අනිත් අය කැමති නැහැ. ඉතින් ඒකින්ද ඔයාව අයින් කරන්න වෙනවා. ඔයාත් ගිහිල්ලා මොනවා හරි වෙන බෑන්ඩ් එකකට ජොයින් වෙන්න කියලා. පීට්ව අයින් කරාට පස්සේ ඒ බෑන්ඩ් එකත් ඉතාම ජනප්‍රිය බෑන්ඩ් එකක් බවට පත් වෙනවා. ඊළඟ මාස 6 වගේ කාලය ඇතුළත මාස 6 අවුරුද්ද වගේ ඇතුළත කාලේ ඉතාම ජනප්‍රිය තත්ත්වයට පත් වෙනවා. කොයිතරම් ජනප්‍රිය වුණාද කියනවා නම් මේ බෑන්ඩ් එක බීටල්ස් කියන එක වර්තමානයේදී සලකන්නේ ලෝකයේ අංක 1 සංගීත කණ්ඩායම විදියට තමයි තවමත් බීටල්ස් සලකන්නේ. කියන්නේ ඒ තරමටම ජනප්‍රිය වෙනවා. ඒ කාලෙත් ඒ කියන්නේ ගොඩක් ජනප්‍රියයි මේ මෙයාව අයින් කරපු ගමන්. මේ සිදුවීම පීට් ඉතාම තදින් බලපානවා. ඔහු බීමට ඇබ්බැහි වෙනවා. ඉතාම තදින් මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලෙක් බවට ඔහුපත් වෙනවා. කොයිතරම් දුරට මේ මානසික ආතතිය බලපෑවද කියලා කිව්වොත් ඔහු කියනවා ඔහු දෙවි නසා ගැනීමට පවා උත්සාහ කරපු අවස්ථා තියෙනවා කියලා. අවුරුදු 25කට විතර පස්සේ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී පීට් කියනවා ඔහුව බීටල්ස් සංගීත කණ්ඩායමෙන් අයින් කරපු එක ගැන ඔහු සතුටු වෙනවා. ඔහුට ඒ ගැන කිසිම පසුතැවීමක් නැහැ. ඔහු දැන් ඒ සංගීත කණ්ඩායමේ හිටියට වැඩිය සතුටින් ඔහු ජීවත් වෙනවා කියලා. මෙතන පොඩ්ඩක් හිතා ගන්න අමාරු දෙයක් තියෙනවා. ඇයි එහෙම වුනේ? ඔහුට අර තරම් දෙයක් නැති වෙලත් ඔහු කොහොමද ඔහු කියන්නේ ඔහු සතුටින් ඉන්නවා කියලා. හේතුව ඔහු කියනවා ඔහු ඒ සංගීත කණ්ඩායමෙන් අයින් වුණාට පස්සේ ඒ ජීවිතයේ අමාරු කාලයෙන් ඒ වගේ එළියට ආවට පස්සේ ඔහුට ඔහුගේ බිරිඳව හම්බ වෙනවා. විවාහ වෙනවා. ඊට පස්සේ දරුවෝ හදනවා. ඔහු කියනවා මේ බිරිඳව හමුවීම සහ දරුවන් හැදීම මේ ලොකු පවුලක් හදා ගැනීම කියන දේ ඔහුගේ ජීවිතයට ගෙන සතුට අර සංගීත කණ්ඩායමේ හිටියනම් ඔහුට ලැබෙන්නේ නැති වෙන්න තිබා කියලා. මෙතනදී උනේ පීට් ඔහුගේ සාර්ථකත්වය කියන දේ මනින විදිහ ඔහු වෙනස් කරගෙන තියෙනවා. පීට් සාර්ථකත්වය, ධනවත් වීම, ප්‍රසිද්ධිය, කීර්තිය ඒ වගේ දේවල් වලින් මනින කෙනෙක් වුණා නම්
ඔහු අදටත් හිතන්නේ ඔහු අසමත් එහෙම නැත්නම් පරාජිතයෙක් විදියට. නමුත් ඒ වෙනුවට ඔහු මොකද කරලා තියෙන්නේ? ඔහු හිතලා තියෙනවා මට ඒ දේ නැති වුණාට මට ඉතා හොඳ පවුලක් ඉන්නවා. ලොකු පවුලක් ඉන්නවා. මට ඉතා හොඳ බිරිඳක් ඉන්නවා. ඒ කියන්නේ මගේ ජීවිතය සාර්ථකයි. මම ඉතාම සතුටින් ජීවත් වෙනවා. ඒ කියන මානසිකත්වය හදාගන්න ඔහුට උදව් වෙන්නේ ඔහු සාර්ථකත්වයේ මනින විදිය වෙනස් කිරීම. මේ කතා දෙකෙන් අපි ඉගෙන ගත්ත දේවල් සාරාංශගත කරොත් පළවෙනි දේ තමයි අපි සංසන්දනය කිරීමක් කරනවා නම් අපි සාර්ථකයිද අසාර්ථකයිද කියන දේ අපි සංසන්දනය කිරීමකින් නම් කරන්නේ. අපි හරි මෙෂර්මන්ට් එකක් එහෙම නැත්නම් හරි මිනුම් දණ්ඩක් තෝරගන්න ඕන අපි සංසන්දනය කිරීම පිණිස. උදාහරණයක් විදිහට කිව්වොත් අපිට පුළුවන් අපේ සාර්ථකත්වය අපේ අතීතයත් එක්ක මෙෂර් කරලා බලන්න. ඒ කියන්නේ මගේ තරඟය තියෙන්නේ මමත් එක්ක. මගේ තරඟය තියෙන්නේ මගේ අතීතයත් එක්ක. මම ආවේ කොතන ඉඳන්ද? මම අද කොතනද ඉන්නේ? මම මීට අවුරුදු 5කට කලින් අවුරුදු 10කට කලින් බලාපොරොත්තු වෙච්ච දේවල් මම අද ළඟා කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි සංසන්දනය කිරීම අපේම අතීතයත් එක්ක කරොත් අපිට ඇත්තටම හිතන්න පුළුවන් අපි ජීවිතේ කොයිතරම් දුරට ඉස්සරහට ගිහිල්ලාද? එහෙම නැත්නම් අපි පස්සට ගිහිල්ලාද? එතකොට අපිට හිතන්න පුළුවන් අපිට ඇත්තටම යන්න ඕන ඊළඟට කොහටද යන්න ඕන? අපි එතෙන්ට යන්න මොනවද කරන්න ඕන? ඒක හරිම ලේසි ඒ ගමන. වෙන කාගේවත් ජීවිතයක් එක්ක වෙන කාගේවත් සාර්ථකත්වයක් එක්ක වෙන කාගේවත් ධනය වත්කම් හෝ ප්‍රසිද්ධිය ඒ වගේ දේවල් එක්ක අපේ ජීවිතේ සාර්ථකයිද කියලා සංසන්දනය කිරීම ගොඩක් දුරට අසාර්ථකත්වයට එහෙම නැත්නම් මානසික හතතියට ඔය වගේ ගොඩාක් දේවල් වලට බලපාන දෙයක්. ඊට අනිත් දේ තමයි අපි මේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන් සාර්ථකත්වයේ එක එක අයට එක එක විදිහයි. ඔයාලා සාර්ථකත්වයේ දකින දේ වෙන විදිහක් වෙන්න පුළුවන්. මම සාර්ථකත්වයේ දකින දේ වෙන විදිහක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් එක කෙනෙකුට සාර්ථකත්වය කියලා කියන්නේ මුදල්, වාහන, ගෙවල් දොරවල් ඒ වගේ දේවල් වලින් වෙන්න පුළුවන්. නමුත් තවත් කෙනෙකුට සාර්ථකත්වය කියලා කියන්නේ පවුල, දරුවන්, නෑදෑයන්, හිතමිතුරන් සතුට කොයිතරම් දුරට සතුටෙන් සාමයෙන් ජීවත් වෙනවද මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා සාර්ථකත්වයේ දකින විදිය ඔයාට ආවේනික කරගත්තොත් ඔයා අසාර්ථකයි කියලා දැනෙන එක ඊටාම පහසුවෙන් වර නවත්ත ගන්න පුළුවන්. මොකද ඔයාගේ සාර්ථකත්වය ඔයා තමයි දන්නේ. මෙන්න මේකයි මගේ සාර්ථකත්වය. දැන් මේක අපි කම්මැලිකමට එහෙම නැත්නම් අපි වැඩ කරන්න ඕන නැති වෙන්න ඒම කරන දෙයක් නෙමෙයි. මේ අපි ප්‍රායෝගික විදිහට සාර්ථකත්වය අපිව අමාරුවේ දාගන්න නැති විදිහට තේරුම් ගැනීමට කරන උත්සාහයක්. දැන් අපි මේ ඔක්කොම කතා කරලා අන්තිමට අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි අපි අපෙන් අහන්න ඕන ප්‍රශ්නේ තමයි අපි කොහොමද සාර්ථකත්වයේ මනින්නේ? මම පුද්ගලයෙක් විදිහට මම කොහොමද සාර්ථකත්වයේ මනින්නේ? මොකද්ද මගේ මිනුම් දණ්ඩ? ඔයාගේ සාර්ථකත්වය ඔයා බලාපොරොත්තු වෙන්නේ මුදල් වලින් නම්. මුදල් නම් කීයක්ද? කොයිතරම් මුදල් ප්‍රමාණයක් ඔයාට අවශ්‍යයිද? ඔයාට සාර්ථකයි කියලා දැනෙන්න. එහෙම නැත්නම් ඔයාට මොනවා හරි වත්කම් වලින් නම් ඔයාගේ සාර්ථකත්වය මනින්න යන්නේ මොනවද ඒ වත්කම්? ඒ වත්කම් වල වටිනාකම කොයිතරම්ද? ඒතකොට අපි තීරණය කරනවා මෙන්න මේ ලෙවල් එකට මම ආපුවම මම සාර්ථකයි. මේක තමයි මගේ සාර්ථකත්වයේ ලෙවල් එක. ඒක ඔයා කරන්නේ කොහොමද කියලා ඔයා සැලැස්මක් හදා ගන්නවා. ඊට පස්සේ අපි ඒ සැලැස්ම අනුව වැඩ කරනවා. එතකොට ඔයා කරන්න යන්නේ නැහැ කවුරුවත් එක්ක ඔයාගේ සංසන්දනය කිරීමක්. අනිත් කෙනා මෙච්චරයි මම මෙච්චරයි නෑ. මට අවශ්‍ය කරන්නේ මෙච්චරයි මම මේ ලෙවල් එකට ආවද නැද්ද කියන එක විතරයි ඔයා සංසන්දනය කරන්නේ. ඉතින් මේ විදිහට ඔයාට සුදුසු මිනුම් දණ්ඩක් හදාගෙන ඔයාගේ සාර්ථකත්වය අසාර්ථකත්වය ඔයා මැනගෙන ඔයාට සුදුසු විදිහට ඔයා ඒ නිර්වචනය හදාගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් මේ පොතේ මම මේ වෙනකන් තේරුම් ගත්ත එක දෙයක් තමයි ඕක මම හිතනවා මේකෙන් ඔයාලටත් යම්කිසි ප්‍රයෝජනයක් වෙයි කියලා.